ආයිබෝවන් මගේ නම තිවේත් බද්දේගම මම අද කියලා දෙන්නේ කොහොමද ටෝච් බල්බයක් ලේසියෙන්ම පත්තු කරන ආකාරය. මුලින්ම ඒකට අවශ්‍ය කරන දේ මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා අපිට. නැත්නම් ටෝච් බල්බය ලේසියෙන්ම පත්තු කරන්න බෑ. තව අලුත් බැටරි කැබලි දෙකකුත් අවශ්‍ය වෙනවා. තව ටෝච් බල්බයකුත් අවශ්‍ය වෙනවා. ඒ ලොකු දෙයක් තියෙනවා. මෙන්න මේ කෑල්ල තියෙනවානේ මම මේ පෙන්නන කල්පාට කෑල්ල මේ තිතක් වගේ තියෙන පේන්නේ. මෙන්න මේ කල්පාට කෑල්ලට අනිවාර්යයෙන්ම මෙන්න මේ රත් පාට වයර් එක හරියටම තියන්න ඕනි මෙහෙම. එතකොට තමයි පත්තු වෙන්නේ. ඒ කෑල්ල නැත්තම් ඒක කැඩිලා. ඒක අනිවාර්යෙන් පත්තු කරන්න අපහසුයි අපිට. ඒ නිසා තමයි ඒ කෑල්ල අනිවාර්යෙන්ම තිබිය යුත්තේ. මුලින්ම අපි හරියට දනරින නිවැරදිව මේ බැටරි ටික මේට සම්බන්ධ කරන් ගන්න ඕනි. ඉන්පසු කළු පාට වයර් එක මෙන්න මෙහෙම මේ ටෝච් බල්බයේ මෙන්න මේ යට තියෙන නිකන් සුදු පාටට උරු අල් පාට කෑල්ලට මෙහෙම තියා අප අල්ලාගත යුතුය. ඉන්පසු රත් පාට වයර් එක අර අපි කිව්ව කළු පාට තිතට සම්බන්ධ කළ යුතුය. ඉන්පසු ටෝච් බල්බය දැල්වෙන ආකාරය ඔබලාට දැන් බලා ගන්නට පුළුවන්. චූටි වෙලාවක් ඉන්න මා එක්කම පෙන්නන්නම්. චූටි වෙලාවක් ඉතින් මේකට යනවා. මේක ඇද්ද වෙනවා ටිකක් ඉතින් හරියට තියාගන්න අමාරුයි. හරිනම් මේක ඩෙසිකට් කරලා තියන්න ඕනි නැකුව බෑ. ඔන්න මාය හදාගත්තා. මෙහෙම තමයි ටෝච් බල්බයක් ලේසියෙන්ම පත්තු කරන ආකාරය. සෙමට ස්තුතියි.